කෙනෙකුගේ හදවත රිදවලා කවදාවත් දරුවෙකුට සතුටින් ඉන්න බෑ. අපේ කතාවේ පසුගිය කොටසින් අපි දැක්කා දිනුෂාගේ දැඩි බලපෑම නිසා මුළු ජීවිතේම පුතා වෙනුවෙන් කැප කළ අහිංසක සුමන අම්මා තමන්ගේම පුතාගේ නිවසින් හිස් අතින් පිට වී යන අයුරු. අද 4 වෙනි කොටසින් අපි බලමු අම්මා ගියාට පස්සේ රුවන්ගේ නිවසේ සිදුවන අනපේක්ෂිත දේ සහ රුවන්ගේ හදවතේ ඇතිවන වෙනස්කම් ගැන. දිනුෂා, කෑම ටික තාම ලෑස්ති නැද්ද? මම හරිම මහන්සියෙන් ඉන්නේ. අද ඔෆිස් එකේ වැඩ ගොඩාක් තිබුණා. මහන්සි නම් කඩෙන් මොනවා හරි අරන් කන්න තිබ්බනේ. මට තනියම මේ ගෙදර වැඩ ඔක්කොම කරන්න බෑ. අර අම්මවත් මෙතන හිටියනම් ඔයාට ওই කෑම ටික වෙලාවට ලැබෙයිනි. අම්මා ගැන කතා කරන්න එපා දිනුෂා. අම්මා මේ ගෙදර හිටිය කාලේ මට මෙහෙම ප්‍රශ්න තිබුණේ නැහැ. එයා මගේ හැම දෙයක්ම බලාගත්තා. දොරකඩට වෙලා මග බලන් ඉන්න අම්මව මට දැන් ගොඩාක් මතක් වෙනවා. අනේ මේ ඔය අම්මගේ කතාව නවත්තන්න. ඔයාට ඒ තරම්ම අම්මා ඕනේ නම් ගිහින් අම්මව ගේන්න. හැබැයි එහෙම වුණොත් මම මේ ගෙදරින් යන්න ලෑස්ති. ඔයාට ඕනේ අම්මද මමද කියලා තීරණය කරන්න. දිනුෂා, ඇයි ඔයා ඔච්චර මුරණ්ඩු? අම්මා ඔයාට මොන වරදක් කරාටද? අම්මා මේ ගෙදරට කරපු කැපකිරීම ඔයා දන්නේ නැහැ. මම කොච්චරනම් ලොකු වරදක්ද කළේ? අම්මා මට ඉගැන්නුවේ Tamanගේ රත්තරන් මාලෙත් උකස් කරලා. අද මම අම්මව ගෙදරින් එලෙව්වා. දිනුෂාගේ මේ හැසිරීම මට දරා ගන්න බැහැ. අම්මා මාව ආදරෙන් බලාගත්ත හැටි, මම රස්සාවට යද්දී අම්මා දුන්නේ ආශිර්වාදය අද මට කොච්චර වටිනවද? රුවන් දැන් තනි වෙලා. ඔහුගේ ජීවිතේ දැන් දිනුෂාගේ අනසකට යටත් වෙලා. දිනෙන් දින ගෙදර පරිසරය දරා ගන්න බැරි තරමට නරක අතට හැරෙනවා. රුවන්ගේ හදවත තුළ අම්මා ගැන තියෙන ආදරය සහ පසුතැවීම දිනෙන් දින වැඩි වෙනවා. නමුත් රුවන් අම්මාව සොයාගෙන යයිද? සුමන අම්මා දැන් මොනවා කරයිද? රුවන්ගේ මේ පෞල් ජීවිතය මෙහෙම්මම කඩා වැටෙයිද? නැත්තම් රුවන් දිනුෂා එක්ක තවත් ගැටුම් ඇති කරගනීවිද? මේ හැම දෙයකටම උත්තර ඊළඟ කොටසින් අපි බලමු. කතාවට කැමති නම් ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ කොටසින් හමු වෙමු.